ගගක් අයිනේ තිබූ පළතුරු ගසක නුවණක්කාර වඳුරෙක් සතුටින් ජීවත් විය. එහිදී නොසිතූ විරු මිතුදමක් සිමින් ආරම්භ විය. හැමදාම වඳුරා කිඹුලා සමග රසවත් පළතුරු බෙදා ගැනීමෙන් ඔවුන්ගේ බැඳීම ශක්තිමත් කරගත්තේය. දිනක් කිඹුලාගේ සිතට කෑදරකමක් ඇතුළු වූ අතර භයානක සැලැස්මක් සකස් විය. කිඹුලා තම සැබෑ අරමුණ සංගවාගෙන ගඟේ මෙගොඩට යාමට වඳුරාට ආරාධනා කළේය. ගඟ මැදදී කිඹුලා වඳුරාගේ හදවත ලබා ගැනීමේ තම සැලැස්ම හෙළි කළේය. ක්ෂණිකව කල්පනා කළ වඳුරා තමන්ගේ හදවත ගස උඩ තබා පැමිණි බව පැවසියා. වඳුරා පැවසූ දේ විශ්වාස කළ කිඹුලා නොදැනුවත්වම වඳුරාගේ ජීවිතය බේරා දෙමින් නැවත ගම් ඉවුරට පැමිණියේය. ගසේ ආරක්ෂාවට පැමිණි වඳුරා කෙතරම් ශක්තිමත් සතුරෙකු වුවද නුවණින් පරාජය කළ හැකි බව ඉගෙන ගත්තේය.